මේ කුරුකල් මඩම් කියන ප්‍රදේශය අපි පැමිණි නිරීක්ෂණ චාරිකාවේ මූලික භාරය උනේ මේක ඇත්ත වශයෙන්ම ටිකක් වෙනස් අනිත් තැන් වලට වඩා මක් නිසාද 2010 ගොඩක් ඒවා අර චෙම්මනි ගතත් අහම්බෙන් අනාවරණය වෙන තැන් තිබුණේ. නමුත් මෙතන ඇත්ත වශයෙන්ම 2014 මිනිස්සු දැකලා තියෙනවා. වුන් පැමිණිලි කළා තියෙනවා. ඉතින් 2014 පැමිණිලි කරත් අන්ත 2017 18 වෙනකොට තමයි අතුරුදහන් පුද්ගලයන්ගේ කාර්යාංශය මේකට මැදිහත් වෙලා අධිකරණය හරහා අවශ්‍ය ඉල්ලීම් කළා තිබෙන්නේ. මම හිතන්නේ 2019 යම් මාසික ඔක්තෝබර් විය යුතුයි අතුරුදහන් වන්ගේ කාර්යාංශයකට මගේ අමාත්‍යාංශයෙන් තියෙන කාර්යාංශය එවකට ඉල්ලීම් කළා තිබෙනවා මෝෂන් පත්‍ර දාලා මෙතනට අධිකරණ වෛද්‍ය නිලධාරීන් කැඳවන්නත් අවශ්‍ය අයවැය පහසුකම් ඇති කරගන්නත් ඒ සම්පූර්ණ කටයුතු ආරම්භ කිරීම සඳහා. නමුත් 2019 ඉල්ලීම කරාට මම හිතන්නේ විශේෂඥයන් මෙහෙට එන්න දවස් දෙකකට පෙර අවසර ඉල්ලීම කරාට ඒ අවස්ථාවේ මට තියෙන තොරතුරු අනුව මේ තොරතුරු තව පැහැදිලි කරගන්නට ඕන. තියෙන තොරතුරු අනුව ඒ වෙලාවේ මහේස්ත්‍රාත්තුමා නියෝගයක් දීලා නැහැ සම්බන්ධයෙන්. ඒ නැතුව නීතිපතිවරයාට යවලා තිබෙනවා ගොනුව අවශ්‍ය උපදෙස් සඳහා කියලා. ඉතින් ඒකෙන් වෙච්ච දේ අපි දන්නවා මේ අපිට අතීතයේ දැන් වැඩක් නැහැ. මොකද ගෝඨාභය රජ සමය ඒ කලින් ආණ්ඩු තියෙන කාලේ අපි දන්නවා මේවා කොහොමත් කරන්න කාටවත් ඒ තරම් උනන්දුවක් තිබුණේ නැහැ. ඒක නිසා මම නීතිපතිවරවත් නිලධාරීන්ටවත් දොස් කියනවා නෙමෙයි. නමුත් එවකට තිබුණු තත්ත්වය අනුව අපිට ඔක මවිතයටපත් වෙන්න දෙයක්වත් නෙමෙයි. යම් ජනාධිපතිවරයෙක් කියනවා නම් මම බලයට ආවේ සිංහල ඡන්ද වලින් කියලා. ඒතර දෙමළ මුස්ලිම් මිනිස්සු ගැන ඒගොල්ලෝ හිතන විදිහ අපිට ඒකෙම හිතා ගන්න පුළුවන්. අපිට පැහැදිලිව පේනවා ඇයි මේක නවතින්න හේතු වෙන්නේ නැත්තේ. මොකද නීතිපති උපදෙස් ආවේ නැහැ. නමුත් මම ස්තුතිවන්ත වෙනවා මෑතකදී නැවත වතාවක් ඒ පෙත්සම්කරුවන් පිරිසක් එකතු වෙලා මම ඒ නීතිය මහතුරුන්ට පෙත්සම්කරුවට ඉදිරිපත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මේක නැවත පෙත්සම් කළා. ඒක කළාන් පස්සේ අපිට හැකියාව ලැබුණා අතුරුදහන් කාර්යාලය වශයෙන් මැදිහත් වෙලා ඉක්මනට මතක් කරලා දෙන්න 2019 අපි කරපු ඉල්ලීම් වලට දැන්වත් ඉඩ දෙන්න කියලා. දැන් කිසිදු ප්‍රශ්නයක් නැතුව ඒ නියෝග ටික ලැබිලා තිබෙනවා. තව සති දෙකක් ඇතුළත මම හිතන්නේ 10 වෙනිදා 11 සැප්තැම්බර් 11 සහ 15 නඩුව කැඳ වෙනවා. ඊට කලින් මෙම ස්ථානයේ නිරීක්ෂණය කිරීමට කොළඹින් ජේමෝ කාර්යාලය අධිකරණ වෛද්‍යලාරි කාර්යාලයට පැමිණ බවට අපි වයිසි මහත්තයාට දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව උන්ට පහසුකම් සපයන්න අපේ අතුරුදහන් වන්ගේ කාර්යාංශයේ මෙහි සාකාව කටයුතු කරනවා. මේකට බජට් එක මොකද 2014 බජට් එක දැන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අලුතෙන් බජට් එක හදා ගන්න ඕනේ. ඒක හදාගෙන ඉතාම ඉක්මනින් මේ කටයුතු ආරම්භ කරන්න ඕනේ. මොකද ඔක්තෝබර් නොවැම්බර් වල වැහි කාලෙත් එනවා. එතකොට කැණීම් කටයුතු කොහොම වෙයිද දන්නේ නැහැ. නමුත් මට සහතිකයක් දෙන්න ඕනේ ජනතාවට නේද? අපි මේ වැඩේ පටන් ගන්නවා ඉක්මනින් ඉවර කරනවා කියන කාරණාව. ඒ වගේම සාධාරණ අපක්ෂපාතී එකක්. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වූ විනිවිදභාවයෙන් සහිත කටයුත්තක් තමයි මෙතන අධිකරණ කටයුත්තක් වෙන්නේ. ඒකට සම්පූර්ණ සහාය අපි දෙනවා. මම හිතන්නේ ජනතාවත් දන්නවා. අපේ ආණ්ඩුව මේකකටවත් වැදිහත් වෙලා නැහැ. අපේ ආණ්ඩුවේ මේවට ගෑවිච්ච කවුරුත් ඇත්තෙත් නැහැ. ඒක නිසා යුක්තිය සහ සත්‍ය හොයන එක මේ ආණ්ඩුවේ පරම වගකීමයි. නියම සාම්‍ය, නියම සංහිඳියාව ඇති කරන්න නම් අනිවාර්යයෙන්ම අතීතයේ වෙච්ච කටුක අමිහිරි අත්දැකීම් මගේ පිටිපස්සේ තියෙන එහෙම එකක්. ඒව පිළිගන්න වෙනවා. කරේ කවුද කරේයිද කියන එක පස්සේ කරගන්න ඕන වඩා. ඒවත් අපි හොයන්න ඕන විද්‍යාත්මකව. Facebook post වලින් නෙමෙයි විද්‍යාත්මකව හොයා ගන්න ඕන කවුද මේව කරේ. ඉන්පසු උන්ට දඩුවම් කරන්නට ඕන. හැබැයි ඉස්සෙල්ලා පිළිගන්නවා මොකද්ද? මේ අමිහිරි කටුක ඉතිහාසය කියන එක ඇත්ත. මම විශ්වාස කරනවා ඒ වගේම මේ වෙනකොට අපි නොටිසුත් පබ්ලිෂ් කරලා තියෙනවා මේ ප්‍රදේශයේ ජනතාවට ඇවිල්ලා පැමිණිලි ඉදිරිපත් කරන්නයි කියලා. තව අලුත් ඒවා. මොකද මෙතන ඉස්සෙල්ලාම පැමිණිල්ලක් එන්නේ පරණගම කමිෂන් එකට. ඒ පරණගම කමිෂන් එකට අමතරව ඒක පරණ කමිෂනක්. මගේත් පණිවිඩය තමයි මේ පැත්තේ ජනතාවට ඇවිල්ලා Taman දන්න දෙයක් තියෙනවා නම් මේ මාස් ග්‍රේව් එක ගැන Taman දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කරුණු පුළුවන් තරම් පොලිසියට දෙන්න. මතක තියාගන්න දැන් ඉන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක්. මෙහෙම තොරතුරු ගෙනාවයි කියලා ඕගලන්ට වෙච්ච අසාධාරණයක් සම්බන්ධයෙන් කොයිම විදියකින්වත් ඕගලන්ට ජීවිතේට තර්ජනයක් හෝ හානියක් වෙන්නේ නැහැ. අපේ අතුරුදහන් වන්ගේ කාර්යාලය කැප වෙලා ඉන්න ඔබ දෙන තොරතුරුත් ඔබවත් ආරක්ෂා කරන්න. ඒක නිසා යුක්තිය සාධාරණව ඉෂ්ට කරන්න ප්‍රදේශීය ජනතාවගෙන් මම ඉල්ලන්නේ මේ ගැන දන්න කෙනෙක් විසින් කුරුක්කල් මඩම් මාස් ග්‍රේව් එක ගැන බය නැතුව පොලිසියට ගිහලා කට උත්තර දෙන්න. ඔබලාට අකුට්ටක් අසාධාරණයක් වෙනවා නම් අපි ඒක වාර්තා කරමු. ඉතින් අපි විශ්වාස කරනවා මේ රට නැවත යුද්ධයකට නොයා යුතුයි. ඒක කරන්න පටන් ගන්න වෙන්නෙම සහෝදරත්වය ආදරය සමගිය සංහිඳියාව කියන එක ඇති කරගෙන එහෙමනම් අපි සත්‍යයෙන් අතීත කටුක සත්‍ය වලින් පලා යන්නේ නැතුව ජනතාවට යුක්තිය හොයා දිය යුතුයි. ඒ වගේම අතුරුදහන් පුද්ගලයන්ගේ ජීවිතේට අපිට සිද්ධ වෙනවා යම් ක්ලෝෂර් එකක් යම් අවසානයක් ගෙනත් දෙන්න. එහෙම නැතුව මේ සංහිඳියාව කියන වැඩේ කරන්න හම්බ වෙනවා. මේ කැණීම් කටයුතු වලට කොච්චර අයවැය වෙන් කරන්න බලාපොරොත්තු වෙනවද ඉස්සරහට? මෙහෙමයි කොහොමත් අතුරුදහන් වන්ගේ කාර්යාලයට අපි
මුදල් වෙන් කරගන්නවා අයවැය ප්‍රතිපාදන හරහා යම් කැනීම් ස්ථානයකට කොපමණ මුදලක් වැය වෙනවද කියන තීන්දුව කරන අධිකරණය විසින් ඒක තීන්දුව කරන්නේ අර අධිකරණ වෛද්‍ය විද්‍යාවේදීන් එනවා ආපහු උන්ගේ නොයෙකුත් ස්තරයන් තියෙනවා පිට් ටෙස්ටිං තියෙනවා ඔවුන් තමා දෙන්නේ ස්ටේජ් බයි ස්ටේජ් බජට් එකක් ඒක දුන්නාන් පස්සේ මේ මුදල අධිකරණ අමාත්‍යාංශයෙන් වෙන් කරන්න ඕන ඉතින් මම නම් කියන්නේ දෙන බජට් එක මොකක් වුණත් අධිකරණ අමාත්‍යාංශය මේ මුදල දෙනවා මොකද මෙතන සල්ලි පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මනුෂ්‍යත්වයේ සත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් ඒක හොයාගන්නකල් කිසිදු මුදලක් බජට් එකක් වැඩි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අවසානයේ බජට් එක හදන්නේ මහත්මයා මේ ඒ අධිකරණ නියෝගය මත ජේමෝ රිපෝට්ස් අනුව. ඒ කියන්නේ විශේෂඥයන්ගේ වාර්තා අනුව. චෝදනාවක් තියෙනවා රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයි කියලා. ඒකට මේ කැනීම් කටයුතු වලදීත් රස පරීක්ෂක වාර්තා තවදුරටත් ප්‍රමාද වුණොත් මෙහෙමයි. මෙතනදී අපිට පිළිගන්න කටුක සත්‍යයක් තිබෙනවානේ. ඔය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් අපේ අධිකරණ දෙපාර්තමේන්තුව යට තියෙන්නේ. අපේ තියෙන කාර්ය මණ්ඩලය කියන්නේ අභියෝගයන් එහෙමම තියෙනවා. ඊට පස්සේ සමහර විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණය මේ රටේ තියෙනවද කියන එකත් ගැටලු සහගතයි. ඉතින් අපි ඊටාම විවෘත මනසකින් යුතුව අපි කරන්නේ ඉස්ලාම් විමර්ශන පටන් ගන්නවා. මේ වන විට මෙහි ඉන්න UN Resident Coordinator කෙනෙක් සජාතින්ගේ සංවිධානයත් ඒ වගේම South African, Swiss සහ ජපාන එම්බසියත් අපිට දැනුම් දීලා තිබෙනවා අපිට අවශ්‍ය තාක්ෂණික සහායන් වෙනත් සහායන් මොනවද කියලා කියන්න කියලා ඒ අනුව වුන් අපිට උදව් කරන්න ලෑස්ති කියලා. ඉතින් යම් අවස්ථාවල් තිබෙනවා අපි අපේ සාම්පල ටෙස්ටිං සඳහා කැනඩාවට එංගලන්තයට යවපු. නමුත් දැන් ඊට වඩා ඉක්මනට සහයෝගය දෙන්න අපිට අන්තර්ජාතිකව මේ කියපු පුද්ගලයන් සහ සංවිධාන ඉන්නවා. මෙච්චර කාලයක් නොතිබිච්ච එක තමයි ආණ්ඩු විවෘතව මේක කළේ නැහැ. හැමතිස්සෙම දැන් කුරුකල් මඩම තමයි හොඳම උදාහරණය. 2019 පතපු නීති උපදේශ අද වෙනකල් නැහනේ. මං හිතන්නේ පසුවක ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න එපා කියලා තොරතුරක් තියෙනවා. අපි දන්නේ නැහැ මං කාටවත් දොස් පවරන්නේ නැහැ. නමුත් දැන් අපි කිසිදු පැකිලීමකින් චකිතයකින් තොරව අපිට වාර්තා ගෙන්න ගන්න තියෙනවා මොන හරි DNA හරි වෙනත් මොන හරි සයන්ටිෆික් වාර්තා තාක්ෂණික වාර්තා අපේ තාක්ෂණයෙන් නැත්නම් අනිවාර්යයෙන්ම අධිකරණ අමාත්‍යාංශය විසින් ඒක මේ ඒ කට්ටිය ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ වන විට හානිපූර්ණ කාර්යාලයත් ඒ වගේම Office of Missing Persons අපේ අතුරුදහන් පුද්ගල කාර්යාලයත් දෙකම අපි යෝජනාවලින් දෙකක් හදලා තියෙනවා අපේ අන්තර්ජාතික මිතුරන් වෙත ලබා දෙන්න අපිට අවශ්‍ය capacity building පුහුණුවීම් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේක තොරතුරු තව ගන්න. ඉතින් අපිට නැත්තම් පිටින් හරි ගෙනල්ලා මේක කරන්න ඕන අත ගන්න බෑ. ඒක තමයි මට දෙන්න තියෙන උත්තරය. ඔව් ජිනීවා වලදී මේ සම්බන්ධව කතා බහකට ලක් වේද ලංකාවේ මෙහෙම ඒක කතා වෙයි. මොකද තියෙනවනේ enforced disappearance තියෙනවා human rights ඒවා තියෙනවා. නමුත් අපේ ආණ්ඩුව මේ ගොඩක් දේවල් කරන්නේ මේක අපේ රටේ ජනතාවට අපි කළ යුතු දෙයක් වශයෙන් සලකන හින්දා මිසක් UN එකෙන් ඇඟ බේරා ගැනීම පරමාර්ථය ඇතුව නෙමෙයි. අපි ඇවිල්ලා තමයි අවුරුද්දක්වත් නැහැ. අවුරුද්ද තුල අපි කොච්චර දේවල් පටන් අරන් තිබෙනවද? මිනිසුන්ට යුක්තිය සාධාරණය දෙන්න. ඉතින් අපිට කියන්න තියෙන්නේ UN එක හරි කවුරු හරි ඇහුවත් කිසි දෙයක් හංගන්න නැතුව අපි කරපු හරියත් අපිට කියන්න පුළුවන්. නොවිච්ච දේවල් ටිකත් අපිට කියන්න පුළුවන්. ඒක නිසා අපි හොඳින් කල්පනා කරගන්නට ඕන මේක මේ UN එක සන්තෝෂ කරන්න හෝ අන්තර්ජාතික ප්‍රජාව සන්තෝෂ කරන්න කරන ක්‍රියාවලියක් නෙමෙයි. අපේ රටේ ජනතාවට අපි බලයට එන්න කලින් දීපු පොරොන්දු. අමතක කරන්න හොඳ නැහැ. 88 89 කියන්නේ අපේ ප්‍රධාන පාර්ශවකාරයෙක් වෙන ජනතා යුක්ති පෙරමුණත් වින්දිටියෝ. ඊට පස්සේ මේ රට පාලනය කරෙත් බහුතරයක් ඔය 88 89 අපරාධ කරපු කට්ටියම තමයි පක්ෂෙන් පක්ෂයට මාරු වෙන්නේ. ඒතර කවදාවත් අපිට යුක්ති ඉෂ්ටලත් නැහැ. අද හරියට බැලුවොත් ඒ රජයන් වල තියෙන මර්ධනකාරී ක්‍රූරත්වයේ වින්දිතයෝ තමයි අපේ මේ ආණ්ඩුවත්. අඩු ගානේ සමහර සමාජිකයන් අපේ ආණ්ඩුව. ඉතින් අපි අතින් යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්නම් උතුරටයි දකුණටයි නැගෙනහිරටයි අතුරුදහන් වූ පුද්ගලයන්ට කොයි ආණ්ඩුවෙන්ද වෙන්නේ? මොකද අපි තමයි ගුටි කපු මිනිස්සු. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේක UN එකේ ඇහුවොත් එහෙමයි නැහැවොත් එහෙමයි කොහොමත් මේ වැඩ ටික කෙරෙන්න ඕනේ.